guys, අපි සල්ලි ගත්තා. Guys, අපි ආවා bubble tea බොන්න. Hi guys. Hi. අපි අද ගමනක් යනවා. කාඩ් එක ගත්තා නේද? බස් කාඩ් ගත්තා නේ? ගත්තා. මම කාඩ් එක ගත්තා නේද? ආයෙ නැති ඊට පාපි ගියේ. අපි ගමනක් යනවා guys. Hi guys, අපි සිටි යන ලෑස්ති වෙලා ඉන්න. ඉතින් අතන ඉන්න ප්‍රමෝදි ඉන්නවා. කවුද මම නම මතක නැහැ. යුමිකා ඉන්නවා. ඊට හැපතෙන් ඉන්නවා අපේ beautiful නිරෝෂා. Say hi. ඉතින් අපේ අද සිටි එකට යන පොඩි වැඩ වගේකට. ඉතින් ඉස්සරහට හම්බෙමු ලොකු vlog එකක් බලාපොරොත්තු වෙන්න බලන්න ඔයාලට. ඉතින් එහෙනම් දැනට අපි තියෙන අපි බස් එකේ නිකන් මෙතන ඉඳලා ඉන්නේ. බයි බයි. භාගයක් තියෙනවා. බයි. අපි බස් එක අල්ලගත්තා නෙමෙයි අපේ බස් එක ආවා. ඉතින් දැන් යන්න පිටත් වෙලා ඉන්නේ. යන ගමන් ඉන්නේ. ඉතින් අපේ එක්කෙනෙක් අඩුයිනේ. එයා ඉන්න තැන පොඩක් ඉන්න මම ආවට පෙන්නනවා. දවසකින් අපි හැමෝම එකට එකතු වෙලා ගමනක් යන ලෑස්ති වෙලා මේ ගමන යන ගමන් ඉන්නේ. ඉතින් හරිම ලස්සන දවසක් ගත කරන්න පුළුවන් වුණා අපි 4 දෙනාට. මොකද අපි 4 දෙනා එකට හිටියට එකට වැඩ කරාට අපිට ෂෙඩියුල්ස් වෙනස්. අපේ ෂෙඩියුල්ස් එක දවසට එක කෙනාට එක විදිහට තමයි තියෙන්නේ. ඉතින් හැමෝගෙම නිවාඩු එකට සෙට් වෙන්නේ නැති හින්දා අපේ දෙන්නෙක් රාට වැඩට යන්න ඉන්න ගමන් තමයි මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා අපි මේ ගමන ගියේ. ඉතින් අපි ඉස්සල්ලාම යන්නේ කොහෙටද කියලා ඔයාලට තව චුට්ටකින් බලා ගන්න පුළුවන්. අපි ආවා බස් එකෙන් දැස්සා. මේ ටෙස්ට් ගන්න එක වෙන අනේ හැපත් ඉතින් අපි දැන් යනවා පොඩ්ඩක්. බඩගිනේ අපිට යනවා ලංකාවේ කඩයක් වල. අපි ශ්‍රී ලංකන් රෙස්ටරන්ට් කන්න හදන්නේ අද.
හැමෝම දන්න අපේ තැනකට යන්නේ. Guys, අපේ සංදීපනී දැන් කෑම බෙදා ගන්න යන්නේ. Guys, apa yang carrot තියෙනවා, papadan තියෙනවා. Hamasi. Ayori, මෙයාගෙන මාංශලේ වගේ පප්පින් ආවනේ. ඒකනේ. ඒක ඉතින් එකපාරට වෙලා කොහොමද දෙපැත්තක් බෙදන්නේ? බලලා දැන් ඉතින් ඔක අතර දානකොට කොහොමද වෙන්නේ? Guys, මේ තියන්නේ අපේ කෑම එක. ඔයාගේ කෑම එක. Namadya hina වෙන්න. Hi. ඔයා ඉන්න හැන්දිය බලලා ලොකු නිශ්මක් ගත්තේ. Guys, අපි දැන් යනවා අපේ නිරෝෂාට ෆෝන් එකක් හොයාගෙන. අපි බලමු නිරෝෂට මොන වගේ ෆෝන් එකක්ද මැච් වෙන්නේ. එයාගේ බජට් එකට ගැලපෙන විදිහට ගන්න තමයි යන්නේ. ඒස් අපි සල්ලි ගත්තා. නේද? අපි සල්ලි ගත්තා guys. අපි ආවා බබල් ටී බොන්න. මේක කූලුත් එක්ක ඒකින්ද අපි උනකට අර හරියට නෙකුත් නෑ. අපිට මෑනේජ් නෑ විසෙම වැඩි කරලා. First line. අපි ආවා බූබී එකට බබල් ටීස් try කරන්න. අපේ පුට්ටවානේ.
ඔව් අනේ කරමයි. ෆස්ට් එන පාට වියඟුන් එමීට මුමුණා මට කිව්වේ රුවකාගෙතෝ සිතුවිලි සනසා පවසා නැති හාදකම පෙම් හසුනක පටලා මම එව්වා මුවුවදෝ සුඳුරේ හඳත් නැති කළුවරයාමේ එන්න ගයිස් අපි බලමු දැන් අපි මොනවද ගන්න යන්නේ කියලා. ඔව් ඔක්කේ මේ අනිත් අයට දැන දෙන්න බෑ හරි. අපි තමයි ෆස්ට්. අද මම උඹලත් එක්ක එන්නේ නැද්ද? දැන් ඊයේ මේ මාත් එක්ක යන්නේ නැතු ලක්ෂ්මිත් එක්ක ඇවිදින්න ගිහිල්ලා. ඔය අත් එක්ක නෙමෙයි ඔය මහා පාන්දරනේ ආවේ අපි. පේනව නේද? අපේ උන් කොයි වෙලාවෙත් කුලර් කව ගන්නවා. ඒ පේන්නේ විතරයි බොරු පොස්ට් එකට ඉන්නේ නැත්තම් මම ඔක්කොම හැම වෙලේම මරා ගන්නවා. ලැජ්ජ හිතිලා. මම එහෙම. මම පාඩුවේ. අක්කවා මොකද කියන්නේ? නිකල මරා ගන්නවනේ. ඔව්. අපි විතරයි හොඳ ළමයි. මේ අංක 1. අපි දෙන්න මරා ගත්තාම මණ්ඩනවද පැත්තට වෙලා. මේ ආලුවා ඉන්නවා නේපාල් වල ලක්ෂ්මී. අපි ඉතින් යාට අලුත් ලස්සන සපත්තුවක් හොයන්න තමයි මේ යන්නේ. ඉන්නේ ගයිස්. පැහැදිලි ශියාව. ගයිස් වා පොඩ්ඩක් අඩුව සපත්තුවක් දාලා පොඩ් වෙන්න ගියා හරියන්නේ. පිටිපස්සෙන් ගැලවෙනවා මේ බලන්න. බර හැදීගෙන ඉන්නේ. මම ත්‍රිකලා දරණි වගේ ඇද්දි. මොන දරණි? කොහොමද යන්නේ? සපත්තු ලොකු වෙන්නේ. නැත්තම් මන් දාන්න දන්න තුනේ මේ සපත්තු. සපත්තු වැරද්දක් තියෙන්නේ. කොහොමද යන්න ඕනේ මන්ද? කැට්වොක් එකක් දාන්න බල. මම තමයි චංගු. Hi guys, ඔන්න ඉතින් අපි ඇවිදලා බඩු මලු ගොඩක් අරගත්තා. අරගෙන දැන් අපි ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද දෙන්නෙක් ඉන්නවා මෙතන වැඩට යන්න ඕනේ. ඉතින් ඒ දෙනා වැඩට යවන්න ඕනේ. දැන් නම් ගංජා ගහලා වගේ. ඉතින් මෙතන වැඩට යවන්න ඕනේ නිසා අදට මගේ vlog එක ඉවර කරන්න තමයි මම ලෑස්ති වෙන්නේ. ඉතින් ආයෙත් දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. ඉතින් අපි ගිහිල්ලා බඩු ගත්තේ වුණා මොකක්වත් වීඩියෝ කරේ නැහැ. කිසිම දෙයක් වීඩියෝ කරේ නැහැ. මොකද අපිට හරි මහන්සියි අද. මොකද අපි කලින් දවස් වැඩට ගිහිල්ලා ඇවිල්ලා ඉන්නේ. මොකද මේ කට්ටිය තාමත් නිදි නැතුව ඉන්නේ. ඉතින් ආයෙ දවසක ලස්සන vlog එකකින් හම්බෙකන් අදට අපි යනවා. bye bye. ඉතින් මේ ජීවිතේ අපේනේ. ඉතින් අපිට පුළුවන් වෙලාවක අපිට පුළුවන් හැම වෙලාවෙම අපේ ජීවිතේ විඳින්න ඕනේ. මොකද අපි මේ විදිහට රටවල් වලට ඇවිල්ලා වැඩ කරන ගමන් අපිට කොච්චර දේවල් මගහැරනවද? ඉතින් ඒ හැමදේම මගහැරෙන දේවල් මගහැරගන්නේ නැතිව ජීවත් වෙන්න නම් අපි හැමදේම හරි විදිහට කළමනාකරණය කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ආයෙත් ලස්සන vlog එකකින් අපි හමු වෙමු.